එහෙම හරිද? ඒක පුළුවන් කියලා. ශාෆිය වඳ කරාද? ඒක ඉතින් ඔයගොල්ලෝ පරීක්ෂණය කරලා කතාවත් එක්කනේ ආවේ. ශාෆි කතාවත් එක්ක නේද කිව්වේ? ඔව් ශාෆි කතාවත්. ඕගොල්ලන් ආණ්ඩුවක් තිබ්බනේ ඊට පස්සේ. නෑ ඔව් ඉතින් මොකද ප්‍රශ්නේ? දැන් ඔප්පු කරලා පෙන්නුවද? ශාපි හිරේද? ශාපි හිරේද? ශාපි කීයක් තිබුණද? කේස් කීයක් තිබුණද? උගන්වන්න ඕනේ නැද්ද? මේවා ග්‍රේඩ් 6 වල ඉඳන් හරියට ඉගෙනුවොත් තමයි චතුර මතක තියාගන්න. පැලෝපියනාලේ මෙහෙමල්ල මිරිකලා වඳ කරන්න බෑ කියන එක දරුවන්ට උගන්වන්න වෙන්නේ මේවත් එක්ක. එහෙම කරන්න පුළුවන් කියලා මේ රටේ විශේෂඥ වෛද්‍යවරු කී දෙනෙක් කිව්වද නලින්ද? මේ රටේ බියෝජන කී දෙනෙක් කිව්වද? තාම කියනවාද ඒක? පැලෝපියනාලේ මෙහෙමල්ල වඳ කරන්න පුළුවන් කියලා. මම උගන්වන්නේ කිව්වේ මෙහෙම කියනවාද තාම? කියලා බලන්න පේපර්ස් කීයක් තියෙනවද? ඔයා කියනවාද? ඔව් පුළුවන්. ඔය පුළුවන්. ඔව් පුළුවන්. පැලෝපියනාලේ මෙහෙම මිරිකලා පැහැදිලිව පුළුවන්. 4000ක් වඳ කරන්න පුළුවන්කම තිබ්බා. 4000ද 5000ද නෙමෙයි. නලින්දර වෛද්‍ය විද්‍යාල දැනුමක් තියෙනවනේ මූලික. දැනුම තියෙන නිසා තමයි කියන්නේ. මම පෙන්නන්න විශේෂඥ වෛද්‍යවරු කී දෙනෙක් එපා දේශපාලන. ප්‍රොෆෙසර්නාරි වෛද්‍යවරු කී දෙනෙක් ඒ කතාව කිව්වද? ඔයා කියන්නකෝ. ඉතින් ඔව් පුළුවන්. මෙහෙම මිරිකලා පැලෝපියනාලේ මිරිකලා 4000ක් වඳ කරන්න පුළුවන්. මිරිකන්නේ මොකෙන්ද? මොන ක්‍රමයකටද කියන එක වෙනම කතන්දරයක්. නලින්ද ඒක දන්නේ නැත්නම් නලින්දර මූලික වෛද්‍ය අධ්‍යාපනය ලැබලා නැහැ හරියට. එහෙම හරිද? ඒක පුළුවන් කියලා. ශාෆිය වඳ කරාද? ඒක ඉතින් ඔයගොල්ලෝ පරීක්ෂණය කරලා කතාවත් එක්කනේ ආවේ. ශාෆි කතාවත් එක්ක නේද කිව්වේ? ඔව් ශාෆි කතාවත්. ඕගොල්ලන් ආණ්ඩුවක් තිබ්බනේ ඊට පස්සේ. නෑ ඔව් ඉතින් මොකද ප්‍රශ්නේ? දැන් ඔප්පු කරලා පෙන්නුවද? ශාපි හිරේද? ශාපි හිරේද? ශාපි කීයක් තිබුණද? කේස් කීයක් තිබුණද? කොහොමද සිංහල මවුරු 10000ක් වඳ කරලා වානේ මූලිකේ කිව්වේ. නඩුව කොහොමද ඉවරුනේ? මූලිකේ කිව්වා නේද? නිදොස්කට නිදහස් වුණාද? අහන්න කියන්න. නිදොස්කට නිදහස් වුණාද නැද්ද? මොකද කවුද මූලික පරීක්ෂණය කරේ? ඔයත් එකට වැඩ කරපු වෛද්‍යවරු මූලික පරීක්ෂණයක් කරලා කියනවා නම් මෙයා මේවා කරලා තියෙනවා ඔයගොල්ලෝ ආණ්ඩුවනේ හිටියේ. ඈ ඔයගොල්ලෝ ආණ්ඩුවනේ හිටියේ. අපේ ආණ්ඩුවනේ උදව් කරපු ආණ්ඩුවනේ තිබුණේ. ගෝඨාභය යහපාලන ආණ්ඩුවනේ තිබුණේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඔබතුමා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කවුද යහපාලන ආණ්ඩුව තිබුණේ. නෑ පොඩ ඉන්නේ. ඔව්. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවක් ආවද? ඔයා කැමතිකම් කරාද? ඔව් ඉතින් මම ඒවට බලපෑම් කරන්න ගියේ නෑනේ. නෑ බලපෑම් නෙවෙයි නීති හරි ක්‍රියාත්මක කරන්න එපානේ. බලපෑම් කරන්න එපා නීති හරි ක්‍රියාත්මක කරන්න. ඔව් ඉතින් නීති ක්‍රියාත්මක තිබුණා. දැන් ඊළඟට ඊට පස්සේ ඕගොල්ලෝ මොකද ඇවිල්ලා